අනුරාධපුරයට යන ඔබ දකින අභයගිරිය දාගෙබ විශාලත්වයෙන් දෙවෙනි වන්නේ ජේතවනාරාමයට පමණයි. අටමස්ථානයේ විහාරාරාම අතරින් වැඩිම බිමක පැතිරුණු විශාලතම විහාරය වන්නේ අභයගිරිය. අක්කර 500ක් පුරා විහිදුණු අභයගිරියේ සියලුම නටබුන් ස්මාරක නැරඹුවොත් ඒ සඳහා අඩුම වශයෙන් දින 2ක්වත් ගත වෙනු ඇති. ඒ තරම් විශාල අභයගිරිය ආරාම සංකීර්ණයේදී අනුරාධපුර යුගයේදී කොයිතරම්නම් හැලහැප්පීම් සිදු වුණු භික්ෂූන්ගේ ගැටුම් හටගත් තැනක්ද මේ තොරතුරු ඒ පිළිබඳවයි. මෙම දාගෙබ ක්‍රිස්තු පූර්ව පළමුවෙනි සියවසේ ඉදිකළ වට්ටගාමිනී අභයහෙවත් වලගම්බා රජුරුව සතුරන්ට බියෙන් පලා යන විට ඒ උපහාසයට ලක් කළමින් මහා කළු සිංහලයා බයේ පලා යන බව පැවසූ ගිරි නිගණ්ඨයාගේ නම කොටසක් සහ තමන්ගේ නමේ කොටසක් එක්කර අභයගිරිය නම දුන්නු බව. නමුත් මහාචාර්ය ටී.ජී. කුලතුංග පවසන්නේ තමා විනාශ කිරීමට උත්සාහ කළ සතුරෙකුගේ නමින් මහා දාගෙබක් නම් කිරීම සිදුවිය නොහැක්කක් බව. කදුගෙටයක් ආශ්‍රිතව ඉදිකළ ආරාම ගිරියන්නෙන් හඳුන්වා තිබෙනවා. තරමක උස් බිමක සහ ගල් පර්වත ආශ්‍රිත පරිසරයක තැනූ දාගෙබ ඒ නිසා අභය ගිරි නම් වූ බවයි ඔහු කියන්නේ. අනෙක් දාගෙබ් වලට වඩා ගල් පර්වත ලෙන් ආදිය අදත් අපට මෙහි වනගතව පවතින අයුරු දැකගත හැකියි. වලගම්බා රජුරුව තමන් තැන වූ දාගෙබ පූජා කළේ සතුරන්ගෙන් බේරී සැඟව සිටි කාලයේදී තමන්ට උදව් කළ කුපික්කල තිස්ස කියන හාමුදුරුවන්ට. එය ලංකා ඉතිහාසයේ භික්ෂු නමකට පෞද්ගලිකව රජෙක් කරපු ප්‍රථම ආරාම පූජාවයි. මේ වැඩේ ගැන එකල අනුරාධපුරයේ බලවත්ව සිටි මහා විහාරයේ නායක හාමුදුරුවරු කැමැත්තක් දැක්වුවේ පෞද්ගලිකව දාගෙබ් පූජාව පිළිගැනීම නිසා කුපික්කල හාමුදුරුවන්ට එරෙහිව මහා විහාරයේ කටයුතු කළා. කුපික්කල හාමුදුරුවන්ට නායක හිමිවරු එරෙහිවීම ගැන මහා විහාරයේ භික්ෂුන් පිරිසක් කැමති වුණේ නැහැ. භික්ෂුන් වහන්සේ අතර මතගැටුම් ඇති වුණා. එවකට පැවති එකම නිකාය වූ මහා විහාර නිකාය දෙකට කැඩුණා. මහා විහාර නිකායේ භික්ෂුන් 500ක් අභයගිරි විහාරයට ඇවිත් නැවතුණා. අභයගිරි පාර්ශවය නමින් අලුත් නිකායක් බිහි වුණා. බැතිමතුන් මේ විහාර දෙකෙන් Taman කැමැති පරිදි විහාරය තෝරාගෙන යන්න පටන් ගත්තා. මහා විහාරයේ පිරිසුදු තේරවාදී ධර්මය ආරක්ෂා කරද්දී අභයගිරිය තේරවාද මහායාන දෙකම හදාරන්නට ඉඩ ලබා දුන්නා. වලගම්බා රජ සමයේම ධර්ම රුචි නම් මහායානික නිකායක ඉගැන්වීම් අභයගිරියේ පටන් ගත්තා. ඊට පස්සේ වෝහාරික තිස්ස රජුරන්ගේ කාලයේදී වෛතුල්‍යවාදය නම් මහායානික චින්තනයක් මෙහි පැමිණියා. ඉන්පසු ගෝඨාභය රජුරන්ගේ කාලයේදී වෛතුල්‍යවාදීන් 60 දෙනෙකු රටින් පිටුහල් කොට ඒ පොත්පත් පුලුසා දැමුවා. පසුව මහසෙන් රජුගේ කාලයේදී සංඝමිත්‍ර නම් භික්ෂුව යලිත් පැමිණ මහායානය මෙහි ප්‍රචලිත කරා. මහසෙන් රජු භික්ෂුවගේ කීම අහලා මහා විහාර ගොඩනැගිලි විනාශ කරවල ඒ විහාර බිමේ උඳු වපුරා තිබෙනවා. ඒ අවස්ථාවේ මහා විහාර භික්ෂුන් අනුරාධපුරයෙන් පලා ගිය බව මහාවංශයේ සඳහන් කරනවා. චීන ජාතික පාහියන් භික්ෂුව අභයගිරියට පැමිණෙන්නේ ධර්මය අධ්‍යයනය කරන්න. ඒ ක්‍රිස්තු වර්ෂ 411 413 අතර කාලයේදී එකල භික්ෂුන් වහන්සේ 5000ක් මෙහි වැඩ විසූ බව පාහියන් සඳහන් කරනවා. පසුව කාශ්මීරයේ ගුණවර්මන් රජු මෙහි පැමිණ පැවිදි වී තිබෙනවා. දේවසාරා භික්ෂුණිය මෙහිණි උපසම්පදාව චීනයට රැගෙන ගියත් අභයගිරියේ සිටයි. චීනයට ලංකාවෙන් බුදු පිළිමයක් ප්‍රථම වරට අරන් ගියත් අභයගිරි වාසී නන්ද හාමුදුරුවෝ. අභයගිරිය වර්ධනය වෙලා භික්ෂු සංඛ්‍යාව ඉහළට යනකොට විහාර ආයතන 4ක් යටතේ විහාරය සංවර්ධනය වී තිබුණා. ඒ උත්තර මූල, වහදූ මූල, කපාරා මූල, මහනෙත්පා මූල වශයෙන් මේ සංඝ ආයතන වලට අයත් ගොඩනැගිලි 100 ගණනක් දාගෙබ වටා නටබුන් වශයෙන් ඔබට දැක ගැනීමට පුළුවන්. විදේශීය භික්ෂුන් විශාල වශයෙන් මේවායේ ධර්මය අධ්‍යයනය කළ බවට සාධක හමු වී තිබෙනවා. කිත්සිරි මෙවන් රජ දවස තමයි දළදා වහන්සේ මෙරටට වැඩම කරන්නේ. එවිට දළදා භාරකාරීත්වයේ පැවරුණෙත් අභයගිරි විහාරයට. ඉක්බිතිව වලගම්බා රජුරුන්ගෙන් පස්සේ පළමු වන ගජබාහු, මහා චූලී මහාතිස්ස, කණිට්ට තිස්ස, වෝහාරික තිස්ස, මහසෙන්, ධාතුසේන, මිත්‍රසේන පොළොන්නරුවේ පළමු වන පරාක්‍රමබාහු වගේ රජවරුන් රාශියක් මේ විහාරයේ සංවර්ධනයට දායක වුණා. පාහියන් හිමියන් පවසන්නේ 4 වන සියවස වන විට දාගෙබේ උස අඩි 400ක් වූ බව. එය රණින් සහ රිදීන් අලංකාර කර තිබුණු බව උන්වහන්සේ සඳහන් කරනවා. අනුරාධපුර යුගයේ අවසන් කාලයේදී සොළී ආක්‍රමණයෙන් විනාශ වුණු දාගෙබ පළමු වන පරාක්‍රමබාහු රජුන් නැවතත් අඩි 245ක් වශයෙන් උස් කර බඳවලා තිබෙනවා. අද අපි දක්න දාගෙබේ උස අඩි 245යි. විශ්කම්භය අඩි 310යි. ගල්පූරු ඇතිරු සම චතුරස්‍රාකාර සලපතල මළුව එක පැත්තකින්
අඩි 585ක් දිගයි. ඒ අක්කර 8ක් පුරා පැතිරී පවතිනවා. වැලිමලුවත් සමග විශාලත්වය අක්කර 14ක්. අබේගිරි විහාරයට අයත් භූමි ප්‍රදේශය අක්කර 500ක් පුරා පැතිර පවතිනවා. අනුරාධපුර රාජධානියට එල්ලවුණු සතුරු උවදුරු නිසා අගනුවර රජරටින් නිරිත දිග කලාපයට සංක්‍රමණය වුණා. පරාක්‍රම බහු රජුරන්ගේ ප්‍රතිසංස්කරණයෙන් පස්සේ දාගෙබ නැවතත් වනගත වී ගියා. අනුරාධපුර දාගෙබ අතරින් කොත්කැරැල්ල ආරක්ෂා වී තිබෙන එකම දාගෙබ අබේගිරිය. ඉංග්‍රීසි යටත් විජිත සමයේදී මෙම නටබුන් ගැන අවධානය යොමු වුණා. එස්.එම්. බරෝස් 1885 දී දාගෙබේ උතුරු වාහල්කඩ ශුද්ධ කළ බව සඳහන් කරනවා. බරෝස් මණ්ඩපය නමින් හඳුන්වන ගොඩනැගිල්ලද ඔහු විසින් පාදාගෙන සංරක්ෂණය කළ එකක්. ප්‍රථම පුරාවිද්‍යා කොමසාරිස් H.C.P. බෙල් 1890 දී කඩා වැටී තිබූ දාගෙබේ උපරිභාගය නැවතත් ගොඩනගා තිබෙනවා. ජේම්ස් ස්මිත තම කෘතියේ Architectural Remains අනුරාධපුර කෘතියේ මේ දාගෙබ සහයි නටබුන් ගැන සැලසුම් රාශියක් ඇතුළත් කරනවා. නැවත මෙහි භික්ෂු වාසයක් ආරම්භ වෙන්නේ 1909 ජුනි මාසයේදී. 1980 දශකයේ වෙනතෙක් අබේගිරිය පැවතුනේ ගර්භය වසාගත් වනලැහැබක් විදියට. සලපතල මළුව, ප්‍රාකාරය සහ වාහල්කඩ සියල්ලත් නටබුන්ව පැවතුනා. මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් කැණීම් හා සංරක්ෂණ කටයුතු ආරම්භ කරන්නේ 1980 ඔක්තෝබර් 3 වෙනිදා. දාගෙබ, සලපතල මළුව, වැලි මළුව සහ අවට ප්‍රාකාර දාගෙබ ප්‍රවේශ අවට නටබුන් සංඝාරාමත් පාදලා 1987 දී සංරක්ෂණය ආරම්භ කළා. දාගෙබ සංරක්ෂණයට මිලියන 5000ක පමණ මුදලක් වැය වී තිබෙනවා. ඒ සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යනාංශය ඒ සඳහා උපදෙස් සපයා තිබෙනවා. 2015 දී දාගෙබේ සහ මළුවේ සංරක්ෂණ කටයුතු අවසන් වුණා. මහා මළුවේ සංරක්ෂණ කටයුතු වලින් පස්සේ අවට ගොඩනැගිලි සහ පොකුණු ආදී සංරක්ෂණ කටයුතු දශක 4ක් තිස්සේ තවමත් කෙරෙනවා. ලැබුණු පුරාවස්තු ප්‍රදර්ශනයට කෞතුකාගාරයක්ද පවත්වාගෙන යනවා. සිරිපතුල් ගල්, අෂ්ටමංගල පාත්‍රය, තඹ උළු, හුණුගල් බුද්ධ ප්‍රතිමා, වර්ණාලිප්ත උළු ඇතුළු පුරාවස්තු රාශියක් මෙහිදී දකින්නට පුළුවන්. අක්කර 14ක් විශාල දාගෙබ් මළුවට වැටෙන විශාල වර්ෂා ජල ප්‍රමාණය එකතු කර ගැනීමට දොරටු 4 සමීපයේ පොකුණු 4ක් ඉදි කර තිබෙනවා. ඒ එක් පොකුණක් සංඝාරාම ගොඩනැගිල්ල අසලත් අදත් දැක ගන්නට හැකියාව තිබෙනවා. අනෙක් පොකුණු 3 නටබුන් වී පවතිනවා. ඒවට අමතරව මේ ආරම්භ භූමියේ පමණක් පොකුණු 64ක් පිහිටා තිබෙනවා. මේ අතරින් විශාලම පොකුණ ඇත් පොකුණ. එහි ජල ධාරිතාවය ඝන අඩි 3,75,000ක්. ඒ අනුරාධපුරයේ විශාලම පොකුණ. දීඝපාෂාණ ලෙන් අබේගිරියට යන බොහෝ දෙනෙක් නොයන අපූර්ව ස්ථානයක්. මේ වනගත නිස්කලංක භූමිය භාවනානුයෝගී භික්ෂූන්ට යොදා ගන්නට ඇති බව පෙනෙනවා. ගල්ලෙන් 9ක් මෙහි තිබෙනවා. ඉන් එකක ක්‍රිස්තු පූර්ව පළවෙනි සියවසට අයත් බ්‍රාහ්මී අක්ෂර කොටා තිබෙනවා. පංචාවාස ආරාම සංකීර්ණයේ ගොඩනැගිලි 30ක්ද අබේගිරියේ දැක ගන්නට පුළුවන්. මේ ගොඩනැගිලි වල සනීප ආරක්ෂක ක්‍රමවේද ඉතා ඉහළ මට්ටමක පැවතී තිබෙනවා. අලංකාර කැසිකිලිගල්, උණුපෙන් ස්ථානය කළ ජනතාගර ආදීන් ඒ බව හෙළිවනවා. දානශාලාවේ විශාල බත්තුරුවක්ද ව්‍යංජන උරුවක්ද දැක ගන්නට පුළුවන්. බත්තුරුව පාත්‍ර 5000ක ධාරිතාවයකින් යුක්තයි. අබේගිරියේ උපෝසථගරය වුණු රත්න ප්‍රාසාදය මහල් කිහිපයකින් යුතු ගොඩනැගිල්ල. ශෛලමය වේදිකාවක් මත ඉදිකර ඇති එහි අද දැක ගන්නට පුළුවන් වෙන්නේ විශාල ගල් කුළුණු පමණයි. ලංකාවේ විශිෂ්ටතම මුරගල පිහිටා තිබෙන්නේ රත්න ප්‍රාසාදයේ. එය 8 වෙනි සියවසට අයත් නිර්මාණයක්. දාගෙබට නුදුරින් මේ ස්ථානයේ 1994 කැණීම් කිරීමේදී කාසි නිෂ්පාදන කම්හලක නටබුන් හමු වුණා. ලංකාවේ කාසි නිෂ්පාදනයේ ස්ථානයක් හමු වුණේ ප්‍රථම වරට. කාසි නිෂ්පාදන තාක්ෂණය ගැන කරුණු රැසක් හෙළිදරව් වුණා. රන් පළකද, රන් කහවණු සහ රන් කහවණු කොටස්ද මෙහිදී ලැබුණා. කහවණු නිපදවීමට යොදාගත් මැටි අච්චුද මෙහි ලැබුණු පුරාවස්තු අතර තිබෙනවා. කෝව තැන්පත් කළ උඳුන්ද එහි තිබුණා. මේ කම්හලෙන් ලැබුණු පුරාවස්තු අතර අෂ්ටමංගල ලෝකඩ පාත්‍රය විශේෂයි. අබේගිරියට නුදුරින් පර්වතයක කොටා තිබෙන සෙල් ලිපියක් 1939 දී මහාචාර්ය සෙනරත් පරණවිතාන සොයා ගන්නවා. අනුරාධපුර ද්‍රවිඩ ගෘහපතීන්ගේ ලිපිය ලෙස එය නම් කරනවා. පර්වතයේ කපා මට්ටම් කර ආසන වශයෙන් සකසා තිබෙනවා. ඒ ඉදිරිපස මණ්ඩපයක් තැනීමට අවශ්‍ය දෙවකණු සිටුවීමට කැපූ කුහර දැක ගන්නට පුළුවන්. ඒ දෙමළ ගෘහපතීන්ගේ මණ්ඩපය ලෙස හඳුන්වනවා. පුරාණයේදීත් දෙමළ ජාතික භික්ෂුන් වහන්සේ සිටි බව මින් හෙළිවනවා.